තෙරුවන් සරණයි. ශ්‍රී සුමන දහම් පාසල ඉදිරියට තබූ තවත් එක් පියවරක අරඹුම මෙලෙස දිග හැරෙන වගයි. ශාසනාලෝකයේ ලෝට විහිදුවන සදහම් අධ්‍යාපනය අවින තාක්ෂණ සමග මුසු කරමි. කළුතර දිස්ත්‍රික් ඉංගිර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ශ්‍රී සුමන දහම් පාසල තවත් එක් සුවිශේෂී පියවරක් සනිටුවන් කරනවා. විසිවසරක ප්‍රෞඩ ඉතිහාසයක් ඇති අපේ ශ්‍රී සුමන දහම් පාසල විසිවසරක අභිමාන සමගින් නාමුමානයකට පාතැබීමට සූදානම්. අම්පාසලේ අපේ සොයුරු සූරියන්ගේ නිර්මාණශීලී හැකියාවන් ලොවට පෙන්වීමට සදහම් පණිවිඩය නවීන මාධ්‍ය ඔස්සේ බෙදා හැරීමටත් ශ්‍රී ලාංකේය සමාජයට ආදර්ශමත් සිසු පරපුරක් දායාද කිරීමටත් ශ්‍රී සුමන සත්තර ප්‍රභා මාධ්‍ය සංසදය මෙලෙස නිල වශයෙන් දොරටු විවෘත කෙරෙන වගයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. කළුතර දිස්ත්‍රික් ඉංග්‍රීසි ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ශ්‍රී සුමන දහම් පාසලේ වර්ෂ 20ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් අපි අලුතෙන් ආරම්භ කරන්නට යෙදුන සද්ධර්ම ප්‍රභා නමින් මාධ්‍ය සංසදයක්. බලාපොරොත්තු වන්නේ අපි දරුවන්ගේ නව කුසලතා තාක්ෂණික කුසලතා සංවර්ධනය කරගෙන ලෝකයට සමාජයට වටින දූදරු පරපුරක් නිර්මාණය කරන්න. ඒ සඳහා මූලිකත්වයේ ගන්නට යෙදුන ශ්‍රී සුමන දහම් පාසලේ ප්‍රධානාචාර්ය සම්මානීය කුලමේ රතන ජෝති ස්වාමීන් වහන්සේ, ඒ වගේම උප ප්‍රධානාචාර්ය ඔෂිත රුවන් තීරිස් ගුරුතුමා, ඒ වගේම නෙලුකා දිර්ශානි ගුරුතුමිය ඇතුළු ආරම්භ කරන්නට යෙදෙන මේ වැඩසටහන ආරම්භ කරන්නට යෙදෙන සියලුම ගුරු භවතුන්ගේ ආශිර්වාදය අපේ දරුවන්ට අපි එක් කරනවා. මේ අලුතෙන් ආරම්භ කරන්නට යෙදෙන වැඩසටහන ඉදිරියෙන් ඉදිරියට පාගෙන යන්නට සියලුම ගුරුවරුන්ගේ ආශිර්වාදය අපි එක් කරනවා. ඒ වගේම දල්දා හාමුදුරුවන්ගේ පිළිපෙන් මේ පවත්වාගෙන යන මාධ්‍ය සංසදයේ ඉදිරියෙන් පවත්වාගෙන යන්නට තුරුවන්ගේ ආශිර්වාද නිරන්තරයෙන්ම සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අප විහාරස්ථානය කළුතර දිස්ත්‍රික්කයේ ඉංග්‍රීසි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පණංගලවත්ත ග්‍රාමයේ පිහිටලා තිබෙනවා. එම ග්‍රාමයේ අපි 2006 වසරේදී ආරම්භ කරන්නට යෙදුණු ශ්‍රී සුමන දහම් පාසල මේ වන විට ප්‍රදේශවාසී දහම් දැනුමින් පෝෂණය වෙච්ච දරුවන් විශාල පිරිසක් සමාජගත කරලා ඔවුන් සමාජ විවිධ තරාතිරම් වල හොඳ දක්ෂ පුරවැසියන් විදියට කටයුතු කරනවා. ඉතින් මේ කටයුතු කරන අතරේදී දහම් පාසල ප්‍රධානාචාර්යවරුන් සහ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේම මැදිහත් වීමෙන් දහම් පාසලේ දරුවන් විසින් ආරම්භ කරන්නට යෙදුන මාධ්‍ය කවය මේ මෑතකදී ආරම්භ කරන්නට යෙදුණා. ඉතින් ඒ තුළින් අපේ දහම් පාසලේ කරන ක්‍රියාකාරකම් ඒ වගේම සුවිශේෂ කටයුතු පිළිබඳව සියලු දෙනා දැනුවත් කිරීම සඳහා ඉතාමත්ම හොඳ අවස්ථාවක් ඒ තුළින් උදා වෙලා තිබෙනවා. ඒ මාධ්‍ය කවය හරහා අපේ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ මැදිහත් වීමෙන් සිද්ධාර්ථයන්ගේ සුවිශේෂ දක්ෂතාවයන් කුසලතාවයන් ලෝට කියාපාන්නට හොඳ අවස්ථාවක් ඒ තුලින් ලබා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ දහම් පාසලේ මේ මාධ්‍ය කවයේ මෙහෙවන සියලුම දරුදරියන්ට මගේ ප්‍රණාමය සහ එයට සියලු කටයුතු සාර්ථක වෙන්නට කියලා තෙරුවන්ගේ සරණ ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.